මේ වෙනකොට ලංකාවට ප්‍රධාන වශයෙන් EV බ්‍රෑන්ඩ් 3ක් සමාගම් දෙකකින් ගෙන්වනවා. පිළිවෙලින් ජෝන් කීල් සහ බ්‍රවුන් සමාගමයි. BYD ගෙන්වන්නේ ජෝන් කීල් සමාගමයි. BAW කියන බ්‍රෑන්ඩ් ගෙන්වන්නේ බ්‍රවුන් සමාගමයි. මේ දවස්වල ගොඩක් අය කතා වෙන වාහනයක් තමයි ලක්ෂ 45කට එන BAW EV ඉලෙක්ට්‍රික් කාර් එක. දැනට සාම්පල් නම් බලා ගන්න බෑ. හැබැයි අගෝස්තු මාසයේ පළවෙනි තොගේ එනවා කියලා තමයි බ්‍රවුන් සමාගම පවසන්නේ. ලක්ෂ 45ත් 60ත් අතර ගානකට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න බලන් ඉන්නවනම් ඔයාට හරියනම වාහනේ තමයි මේ තියෙන්නේ. බ්‍රවුන් සමාගම සඳහන් කරන විදිහට බ්‍රවුන්ස් EV BAW 6 එකේ ගාන වෙන්නේ ලක්ෂ 45ක් පමණයි. බ්‍රවුන්ස් EV BAW 7 එකේ ගාන වෙන්නේ ලක්ෂ 47ක් පමණ. බ්‍රවුන් සමාගම සඳහන් කරන ආකාරයට මේ වාහන දෙකම ගොඩක් වෙලාට එක හා සමාන විදිහට තමයි තියෙන්නේ. මේ වාහන දෙක අතර පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. ජූලි මාසයේ අන්තිම වෙනකොට මේ වාහන දෙකම ඔයාලට බලා ගන්න පුළුවන් කියලා තමයි බ්‍රවුන් සමාගම සඳහන් කරන්නේ. මේ වාහනේ ෆාස්ට් චාර්ජින් නැහැ. ඒකට හේතුව තමයි මේ වාහනේ සයිස් එකත් එක්ක දාන්න පුළුවන් බැටරි එකට පුළුවන් ස්ලෝ චාර්ජින් එකක් විතරයි. එක චාර්ජින් එකකින් කිලෝමීටර් 220ක් විතර යන්න පුළුවන් කියලා තමයි බ්‍රවුන් සමාගම සඳහන් කරන්නේ. දුර ගමන් යන්න හිතන්නේ නැත්නම් මේක ඉච්චරම රෙකමන්ඩ් කරන්නේ නැහැ අපි. හැබැයි චාර්ජ් එකකින් කිලෝමීටර් 220ක් විතර යන්න පුළුවන්. සිටි එක ඇතුලේ නම් ඕනෑම දුරක් යන්න හොඳ වාහනයක් තමයි මේක. ටැක්සි සර්විස් කරන අයටත් මේක හොඳ වාහනයක් කියලා අපිට කියන්න පුළුවන්. මේ වාහනයට දැනට රුපියල් 50000ක් ගෙවලා බුකින් එකක් දාන්න පුළුවන් ඔයාට. වෙහිකල් එක ලංකාවට එන්න මාස 3ක් විතර යනවා. ඔයාලා බුකින් එකක් දැම්මට පස්සේ ඔයාලා අතිකරම් ගෙවලා ගෙන්නන වාහනේ මාස 3ක් විතර යනකොට වාහනේ ලංකාවට ආවට පස්සේ ඔයාලට ඒ වාහනේ බදලා ගැලපෙන්නේ නැත්නම් ඒක වෙනස් කරන්න පුළුවන් හැකියාවත් බ්‍රවුන් සමාගම සලසලා දීලා තියෙනවා. අර අවුරුදු 10ක් 15ක් පැදලා ලක්ෂ 40ට විකුණන්න හදන ඇල්ටෝල මිල සාධාරණ නෑ කියලා ඔයාලට හිතෙනව නේද? එහෙම වෙන්න ඕනේ. මොකද මේ වගේ බ්‍රෑන්ඩ් නිව් වාහන මේ වගේ මිලකට තියෙද්දි අවුරුදු 10ක් 15ක් පැද්ද පරණ වැගන්ආර් ඇල්ටෝල මිල ඇත්තටම සාධාරණ නෑ. බ්‍රවුන්ස්ලා ගෙන්නන මේ හැම වාහනයකටම අවුරුදු 8කට වැඩි බැටරි වරන්ටි එකක් තියෙනවා. ඒ වගේම තමයි බ්‍රවුන් සමාගම විසින් ගෙන්වන මේ හැම වාහනයකටම අවශ්‍ය කරන ස්පෙයා පාර්ට්ස් එයාලා ගෙන්නලා දෙන්නත් පොරොන්දු වෙනවා. ඒ වගේම තමයි මේ වාහනේට 90ක පමණ ලීසින් පාසුකමක් ලබා දෙන්නත් සමාගම සූදානම්ින් සිටිනවා. මේ වාහනේ හොඳ නැත්නම් මේ වගේ ලීසින් එකක් නම් අනිවාර්යෙන්ම එයාලා දෙන්නේ නැහැ. මොකද එයාලට තමයි එකෙන් පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ. මුලින්ම වාහනයක් ගන්න ඉන්න ඔයාගේ වාහන හීනය අවුරුදු 10ක් 15ක් පැද්ද පරණ ලාඩි වලින් නෙමෙයි මේ වගේ අලුත්ම වාහන වලින් හැබෑ වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ වෙනකොට ලංකාවට ප්‍රධාන වශයෙන් EV බ්‍රෑන්ඩ් 3ක් සමාගම් දෙකකින් ගෙන්වනවා. පිළිවෙලින් ජෝන් කීල් සහ බ්‍රවුන් සමාගමයි. BYD ගෙන්වන්නේ ජෝන් කීල් සමාගමයි. BAW කියන බ්‍රෑන්ඩ් ගෙන්වන්නේ බ්‍රවුන් සමාගමයි. මේ දවස්වල ගොඩක් අය කතා වෙන වාහනයක් තමයි ලක්ෂ 45කට එන BAW EV ඉලෙක්ට්‍රික් කාර් එක. දැනට සාම්පල් නම් බලා ගන්න බෑ. හැබැයි අගෝස්තු මාසයේ පළවෙනි තොගේ එනවා කියලා තමයි බ්‍රවුන් සමාගම පවසන්නේ. ලක්ෂ 45ත් 60ත් අතර ගානකට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න බලන් ඉන්නවනම් ඔයාට හරියනම වාහනේ තමයි මේ තියෙන්නේ. බ්‍රවුන් සමාගම සඳහන් කරන විදිහට බ්‍රවුන්ස් EV BAW 6 එකේ ගාන වෙන්නේ ලක්ෂ 45ක් පමණයි. බ්‍රවුන්ස් EV BAW 7 එකේ ගාන වෙන්නේ ලක්ෂ 47ක් පමණ. බ්‍රවුන් සමාගම සඳහන් කරන ආකාරයට මේ වාහන දෙකම ගොඩක් වෙලාට එක හා සමාන විදිහට තමයි තියෙන්නේ. මේ වාහන දෙක අතර පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. ජූලි මාසයේ අන්තිම වෙනකොට මේ වාහන දෙකම ඔයාලට බලා ගන්න පුළුවන් කියලා තමයි බ්‍රවුන් සමාගම සඳහන් කරන්නේ. මේ වාහනේ ෆාස්ට් චාර්ජින් නැහැ. ඒකට හේතුව තමයි මේ වාහනේ සයිස් එකත් එක්ක දාන්න පුළුවන් බැටරි එකට පුළුවන් ස්ලෝ චාර්ජින් එකක් විතරයි. එක චාර්ජින් එකකින් කිලෝමීටර් 220ක් විතර යන්න පුළුවන් කියලා තමයි බ්‍රවුන් සමාගම සඳහන් කරන්නේ. දුර ගමන් යන්න හිතන්නේ නැත්නම් මේක ඉච්චරම රෙකමන්ඩ් කරන්නේ නැහැ අපි. හැබැයි චාර්ජ් එකකින් කිලෝමීටර් 220ක් විතර යන්න පුළුවන්. සිටි එක ඇතුලේ නම් ඕනෑම දුරක් යන්න හොඳ වාහනයක් තමයි මේක. ටැක්සි සර්විස් කරන අයටත් මේක හොඳ වාහනයක් කියලා අපිට කියන්න පුළුවන්. මේ වාහනයට දැනට රුපියල් 50000ක් ගෙවලා බුකින් එකක් දාන්න පුළුවන් ඔයාට. වෙහිකල් එක ලංකාවට එන්න මාස 3ක් විතර යනවා. ඔයාලා බුකින් එකක් දැම්මට පස්සේ ඔයාලා අතිකරම් ගෙවලා ගෙන්නන වාහන
වාහනේ මාස 3ක් විතර යනකොට වාහනේ ලංකාවට ආවට පස්සේ ඔයාලට ඒ වාහනේ බදලා ගැලපෙන්නේ නැත්නම් ඒක වෙනස් කරන්න පුළුවන් හැකියාවත් බ්‍රවුන් සමාගම සලසලා දීලා තියෙනවා. අර අවුරුදු 10ක් 15ක් පැදලා ලක්ෂ 40ට විකුණන්න හදන ඇල්ටෝ වල මිල සාධාරණ නෑ කියලා ඔයාලට හිතෙනව නේද? එහෙම වෙන්න ඕනේ. මොකද මේ වගේ බ්‍රෑන්ඩ් නිව් වාහන මේ වගේ මිලකට තියෙද්දි අවුරුදු 10ක් 15ක් පැද්ද පරණ වැගන්ආර් ඇල්ටෝ වල මිල ඇත්තටම සාධාරණ නෑ. බ්‍රවුන්ස්ලා ගෙන්නන මේ හැම වාහනයකටම අවුරුදු 8කට වැඩි බැටරි වරන්ටි එකක් තියෙනවා. ඒ වගේම තමයි බ්‍රවුන් සමාගම විසින් ගෙන්වන මේ හැම වාහනයකටම අවශ්‍ය කරන ස්පෙයා පාර්ට්ස් එයාලා ගෙන්නලා දෙන්නත් පොරොන්දු වෙනවා. ඒ වගේම තමයි මේ වාහනේට 90ක පමණ ලීසින් පහසුකමක් ලබා දෙන්නත් සමාගම සූදානම්ින් සිටිනවා. මේ වාහනේ හොඳ නැත්නම් මේ වගේ ලීසින් එකක් නම් අනිවාර්යෙන්ම එයාලා දෙන්නේ නැහැ. මොකද එයාලට තමයි එකකින් පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ. මුලින්ම වාහනයක් ගන්න ඉන්න ඔයාගේ වාහන හීනය අවුරුදු 10ක් 15ක් පැද්ද පරණ ලාඩි වලින් නෙමෙයි මේ වගේ අලුත්ම වාහන වලින් හැබෑ වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.